Welcome to Podisa Stories. Get ready for funny-eyed cartoons that spark imagination and joy. ඔන්න අහගනිල්ල වැඩක්. මුළු ගමම රෙදි ගන්නයි කැවුම් හදන්නයි දුවද්දී සිරයි සුනිමුලුයි ගැව්ව රහස් ප්ලෑන් එකක්. මචං මේ පාර අඩියක් ගහන්නම ඕනේ කියලා සිරා කිව්වේ සල්ලි කැටයකුත් අතේ තියාගෙන. වයින් ස්ටෝස් එක වහන්න ඔන්න මෙන්න. සෙනගාස්සෙන් කිමිදිලා ගිහින් සිරා අන්තිම ගල් බෝතලේ අල්ලගත්තේ හරියට ඔලිම්පික් රන් පදක්කමක් දිනුවා වගේ. බයිසිකලේ එනකොට පාරමැද පොලිසිය. සිරා බෝතලේ සරමාස්සි ගහගත්තා. හැබැයි බෝතලෙකට සරමෙන් එළියට පැනලා. සුනිමල් බයෙන් ගැහෙනුවා බඩුම තමයි කියලා. ගෙදර ආවා විතරයි සිරාගේ නෝනා ලීලා කොමයි මිනිහා ලිපපත්තු කරන් උදව් වෙන්න කියලා කෑ ගැහුවා. සිරා බෝතලේ දරු මිටිය ඇස්සේ හැංගුවා. ලීලා දරු මිටියෙන් ලී කැල්ලක් ඇද්දා විතරයි බෝතලේ රෝල් වෙලා ගින් ලිප අස්සටම වැටෙන්න ගියා. සිරා දාපු ඩයිව් එක දැක්කනම් IPL එකට ගන්නව ෂුවර්. දරු මිටිය සුවර් නැති නිසා සිරා බෝතලේ අරන් ගිහින් වැසික්ලියේ වතුර ටැංකිය පිටිපස්සේ හැංගුවා. මාරම සේෆ් තැනක් කියලා තමයි සිරා හිතුවේ. බෝතලේ පිබ්බ තැන අමතක වෙලා සුනිමල් සිරාගේ ගෙදර හැම තැනම බෝතලේ හොයනවා. ලීලා හිතුවේ සුනිමල් අවුරුද්දට ගෙවල්ලස් කරනවා කියලා මූට පින් දුන්නා. දැන් බෝතලේ හොයාගත්තා. හැබැයි බයිට් එකක් නැහැ. දෙන්න හිතුවා අවුරුද්දු මේසේ තියෙන කොකිස් පිඟානට විදින්නේ. කැවුම් ටිකක් ගත්තොත් මරු කියලා සුනිමලුත් කිව්වා. සිරා හිමීට කොකිස් පිඟාන අදිනකොටම ගෙදර බලලා නෑ උගාලා කෑ ගැහුවා. ලීලා කුස්සියේ ඉඳන් හැඳි තරන් දුවගෙන ආවේ හොරෙක් පැනලා කියලා හිතලා. කොකිස් ටික තරන් දෙන්න වැව පැත්තට දිව්වා. බෝතලේ ඇරියා විතරයි මතක් වුණේ වතුර නෑ කියලා. වැවේ වතුර බොන්නත් බෑ. මොකද හරක් නානවා මඩ නාගෙන. වතුර ටිකක් ගන්න සිරාලගේ ලිඳට යනකොට ගමේ ඕපුදූප පියසේන මාමා එතන නානවා. මූ පැය දෙකක් තිස්සේ ඇඟේ සබන් ගානවා ඉවරයක් නෑ. පියසේන ගියාට පස්සේ බෝතලේ අරින්න හදනකොට මූඩිය හිර වෙලා සිරා දත් වලින් හපලා අරින්න ගිහින් දතකුත් හෙල්ලුණා. බෝතලේ තාම වැහිලා. ගලක ගහලා මූඩිය කඩන්න හදනකොටම මෙන්ද બોලේ පන්සලේ හාමුදුරුව වදිනවා පිරිතට. බෝතලේ ඉක්මනට කොකිස් මල්ල අස්සේ හැංගුවා. හාමුදුරුව කියනවා පුතේ ඔය කොකිස් මල්ලෙන් ටිකක් දෙන්න පන්සලේ ඉන්න පොඩි සාමණේර හිමිට කියලා. සිරාගේ බඩේ බජිරිපට්ටු වුණා ඒ වෙලාවේ. හාමුදුරුව යවලා බෝතලේ ගන්න බලනකොට කොහෙන්ද ආපු බල්ලෙක් කොකිස් මල්ලත් එක්කම බෝතලේ අරන් දිව්වා. මුන් දෙන්නත් ඉතින් බල්ලා පස්සේ දිව්වා. බල්ලා බෝතලේ දාලා ගියේ කුඹුරේ මඩ වගුරකට. සිරයි සුනිමලුයි මඩේ ඉරිලා බෝතලේ හොයනවා. හරියට මඩේ ගිලුන රත්තරන් නිධානයක් හොයනවා වගේ. බෝතලේ හොදලා බලනකොට මූඩිය බුරුල් වෙලා. අරක්කු ටිකක් බල්ලගේ ඇඟේ හැලිලා. දැන් ගියේ බල්ලා ගම වටේ අරක්කු ගඳ ගහගෙන දුවනවා. මිනිස්සු නහනේ වහ ගන්නවා. දෙන්න මඩ නාගෙන ගෙදර එනකොට ලීලා ඉන්නෝ ස්තෝප්පුවේ. තමුස්සෙලා මේ මඩනාගෙන මොකද කරන්න කියලා අහද්දි සිරා බෝතලේ කිහිල්ල හැංගගත්තා. හොරාට රෑ වෙලා සෙට් වෙන්න බෝතලේ වීදුරුවට වක්කු කරනකොට ඒකේ තියෙන්නේ මඩ වතුර. කලබලයට බෝතලේ ඇතුලේට මඩ පිරීලා ඔක්කොම ඉවරයි. අන්තිමට බෝතලේ බොන්න උනේ නෑ. සිරා කිව්වා මචං ලබන පාර අපි කිරිහට්ටියක් අරන් බොමු කියලා. දෙන්න මඩ පිටින්ම කිරිබත් කෑවා. අවුරුද්දු ගල් බෝතලේ කතාව නිමි. ඉතින් මචල්ලා මේ වගේ hina යන සුපිරි පොඩි කතා දිගටම බලන්න ඔයාලා තාසයි නේද? එහෙනම් දැම්ම අපේ පොඩිසර් ස්ටෝරි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි අලුත්ම ආතල් කතා ඉක්මනින්ම බලන්න අපේ Facebook page එකයි TikTok එකයිත් අනිවාර්යයෙන්ම follow කරන්න. තවත් මෙවැනිම සුපිරි කතාවකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.